හරි. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ටින් එකක් අරගන්නේ කියලා. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ IRD වෙබ්සයිට් එකට ගිහිල්ලා e-services යන්න. e-services ගිහිල්ලා access to e-services යන්න. access to e-services ගියාට පස්සේ ඔයාට දකින්න ලැබෙනවා පළවෙනියට මේකේ ලියලා තියෙනවා click on taxpayer registration to register as a taxpayer to obtain your TIN. මෙන්න මෙතනින් තමයි මෙතන register වුණාම තමයි ඔයාලට TIN එකක් අරගැනීමේ හැකියාවක් එන්නේ. මේක click කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට යනවා. එතනින් ඔයාට select කරන්න තියෙන්නේ individual local කියන එක. ඊට පස්සේ මෙන්න මේ වගේ application එකක් ඔයාට appear වෙයි. දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ application එක fill කරන්න කියලා. මුලින්ම අහනවා applicant reference number. ඒකට ඔයාගේ identity number එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ full name of the applicant ඔයාගේ නම දාගන්න. name with initials දාගන්න. මේ සිංහල and tamil කියන දෙකම fill කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ඔයාගේ birthday එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ country එක දාගන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මෙතන communication preferred mode of communication email SMS ඒවා ඔයාලට කැමති එකක් තෝරගැනීම හැකියාවක් තියෙනවා. SMS ද mail එහෙම නැත්නම් postal තැපෑලෙන් දෙවන්නේ කියන එක. අන්නේ එහෙම එවන්න ඕනි මාධ්‍යේ ඔයා පාවිච්චි කරන කැමති ලැන්ග්වේජ් එක මොකද්ද? මෙතනින් ඉංග්‍රීසි කියලා ඔයාට සිලෙක්ට් කරගැනීම හැකියාවක් තියෙනවා. resident status ඒක already select වෙලා තියෙන්නේ. හේතුව individual local කෙනෙක් අනිවාර්යයෙන්ම resident කෙනෙක් වෙනවා වගේම citizenship එකක් එයාට තියෙනවා. ඔයාට හැබැයි dual citizenship එකක් තියෙනවා නම් මෙතන yes කරගන්න. එහෙම නැත්නම් ඔයාට හිමිකම් නැත්නම් no කරගැනීමේ හැකියාව තියෙනවා. sources of income මෙතන sources of income කියලා කියන්නේ දැන් business income එක ගත්තොත් ඔයා private limited එකක් විදිහට හරි PLC එකක් විදිහට ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැත්නම් ඔයාගේ නමින්ම නම් ව්‍යාපාරය පවත්වාගෙන යන්න මෙන්න මෙතෙන්ට ටික් එකක් දාගන්න. ඊළඟට ඔයා මොකක් හරි ආයතනයක employee කෙනෙක් විදිහට වැඩ කරනවා නම් එතකොට එන්නේ employment income එක. ඔයාගේ salary එක කියලා කියන්නේ employment income එක. එතකොට ඔයාට පුළුවන් මෙතන employment කියලා ටික් කරගන්න. ඊට අමතරව ඔයාට FD වලින් ලොකු ආදායමක් හම්බ වෙනවා නම් ඔයා කම්පැනි එකේ ෂෙයාර්ස් අරගෙන ඒකෙන් ඩිවිඩන්ඩ් හම්බ වෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ගෙයක් රෙන්ට් එකට දීලා තිනවා නම් ඔයාට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවකදී ඔයා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියන එක ටික් කරගන්න. ඔයා හිතන්න ඔයාට බිස්නස් එකක් විතරයි නම් තියෙන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් සහ ඔයාට FD වලින් රෙන්ටල් වලින් ඩිවිඩන්ඩ් වලින් ලැබෙන කිසිම ආදායමක් නැහැ කියලා. අන්න එවැනි අවස්ථාවකදී ඔයා බිස්නස් ඉන්කම් එක විතරයි ටික් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විතරක්, ඒ කියන්නේ පඩියක් විතරක් නම් ඔයාට ලැබෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් විතරක් ක්ලික් කරගන්න. මේ කියන තුනම නැතුව වෙනත් අද සෝසස් එකක් ඔයාට තියෙනවා නම් ඒ අද සෝස් එක මොකද්ද කියලා ටික් කළා මෙන්න මෙතන මේ ලියලා තියන්න ඕනේ. ඔයාගේ මේ තුනට අමතරව අද සෝසස් තියෙනවා නම් ඉන්කම් එකක් ලැබෙන ඒවා එතන සඳහන් කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆෙෂන් එක විදිහට ඔයාගේ ප්‍රොෆෙෂන් එක මෙතනින් සිලෙක්ට් කරලා අරගෙන දාන්න. එතකොට nearest regional office ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකට තියෙන nearestම regional office එක මොකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරලා අරගන්න. ඊළඟට permanent address එක මෙතන දාන්න කියලා තියෙනවා. ඔයා දැනට ඉන්න permanent address එක මෙතෙන්ට add කරගන්න. ඊට පස්සේ ඒකට අදාළ postal code එකේ ඒ අදාළ ප්‍රදේශයේ තියෙන postal code එක add කරගන්න. ඊට පස්සේ ඔයා ඉන්න province එක මොකක්ද? ඒකේ district එක මොකක්ද? divisional secretarial office එක කොතනද තියෙන්නේ? ග්‍රාම නිලධාරී කොට්ටාසය මොකක්ද කියලා මෙතනින් select කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයා permanent address එකට අමතරව residential address එකක් ඔයාට වෙනවම ඉන්න තැනක් තියෙනවා නම් එතන විස්තරات මෙතන සඳහන් කිරීම අනිවාර්යයි. ඊට පස්සේ ඔයාගේ contact number එක ඔයාට මෙතෙන්ට ඔයාගේ contact number එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම email address එක දාන්න ඕනේ. බොහෝ විට email වලට තමයි IRD එකෙන් අපිට ඔක්කොම එවන්න ඕනේ relevant information හැම එකම වගේ එවන්නේ. ඊට පස්සේ ඔයාට මේ bank account එකක් තියෙනවා නම් මේන්ලිම ඔයා ගොඩ වෙලාවට පාවිච්චි කරන bank account එකක් තියෙනවා නම් ඒක මෙතෙන්ට දාන්න. ඊළඟට family information කියලා තියෙනවා. civil status තියෙනවා. ඔයා single නම් single, married නම් married කියලා select කරගන්න. ඔයා married කියලා select කරගත්තොත් මෙතන ඔයාගේ spouse ගේ විස්තර ඇතුළත් කිරීම සඳහා මේ box ටික enable වෙනවා. ඔයා single නම් single විදිහට එහෙම දාගන්න. මෙතන child කෙනෙක් add කිරීමේ හැකියාවකුත් තියෙනවා. child කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඔක්කොම විස්තර ටික මෙතෙන්ට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට individual business එකක් තියෙනවා නම්
ඒ මෙතෙන්ට ඒ කියන්නේ ඒක ප්‍රයිවට් ලිමිටඩ් හෝ පබ්ලික් ලිමිටඩ් විදිහට ලියාපදිංචි නොවන බිස්නස් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ නමින් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. එතකොට ඒ ව්‍යාපාරයේ තියෙන නම, ඒ ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය, ඒ ව්‍යාපාරයේ ඇයි මේක ආරම්භ කළේ, ඒ ව්‍යාපාරයේ වැඩ කටයුතු ඇත්තටම ආරම්භ කරපු දවසේ, ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරපු දවස නෙමෙයි, ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කරපු දවස. මේක ෆෝම් 15 වල ඉතාම පැහැදිලිව තියෙනවා. ඉන්කෝපරේෂන් ඩේට් එක වෙනයි, ඩේට් ඔෆ් කමෙන්ස්මන්ට් එක වෙනයි. ඊට පස්සේ ඔයා BOI රෙජිස්ටර්ඩ්ද, yes ද no ද, මේක ඔයාගේ ප්‍රයිමරි බිස්නස් එකක්ද, yes ද no ද, ඒව ෆිල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ බිස්නස් එකට අදාළව තියෙන ඇඩ්‍රස් එක සහ ඒකේ පෝස්ටල් කෝඩ් එක මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ සපෝටින් ඩොකියුමන්ට්ස් වලට මෙතන ඉල්ලනවා ඔයාගේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක සිලෙක්ට් කරලා ඒක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. මේ විදිහට අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක සපෝටින් ඩොකියුමන්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්න අමතක කරන්න එපා. මෙතනින් පර්පස් එකට ඔයාගේ ටැක්ස් පර්පස් කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් next දීලා ඊළඟ page එකට ගිහිල්ලා මේක confirmation කරලා IRD website එකට මේ upload කරාම මේ submit කරාම ඔයාලට පුළුවන් individual local කෙනෙක් විදිහට tin එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.